Digo කාලයක් තැති බීරයකින් මගේ සිත ආරක්ෂා කරගත්තා. කොට කාලකින් කෙලිස් මතුවන බවක් මතක නැහැ. බීරය අදහැරලා විවේකීව සිටුවත් කෙලිස් මතුවේද? මේ පරිසරය වගේම මගේ හිතත් නිවිලා සාමකාමී සැහැල්ලුයි සමීපයි ආර්ය භාවතේ යන මම දැන් ඉන්නේ කොතනද? සෝවාන් ඵලයේදී මමත් වේදතිලෝ බුදුරජාණන් වහන්සේ ගැන ආර්යයන් වහන්සේලා ගැන සැක නැතිලු. නිසල් පිළිවෙත් අනුගමනය කරන්නේ නැතිලු. ඉහළ මඟපළවලදී කාමාශාව, ද්වේෂය තුනී වෙලා ගිහින් රාත් වෙනකොට ආයෙ නොවෙන්නම කෙලෙස් වතුර දාන්න පෙනෙන මානයක මගේ හිතේ තරහක් නැහැ. ආසාවක් නැහැ. බයක් නැහැ. එතකොට මගේ හිතේ කෙලෙස් නැද්ද? ඊපස්සේ ඕම ඉඳ ගන්න. කකුල හිරිවැටිලා වගේ නේද? හිරිවැටීම කියන්නේ දුකක්ද ඊපස්සේ? කායික වේදනාවට වැඩි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර කරන්න ලැබුණ නැති එකයි මට තියෙන දුක. නමස්කාර කිරීමට නොහැකි වුණේ ඇයි ඊපස්සේ? හිරිගතිය යනකම් කකුල හොලවන්න බෑ ස්වාමීන් වහන්සේ. එහෙම කරන්න ගියා නම් වැටෙනවා. ශාරීරිය තමාගේ පාලනේ නැති අවස්ථාවක් නේද ඊපස්සේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. තමාගේ පාලනයෙන් තොර දේවල් තමාගේ පාලනයෙන් තොර බව දැන සිටියනම් දුකක් නෑ නේද ඊපස්සේ? යුතුයකම් ඉටු කිරීමට නොහැකි වීමයි මට තියෙන දුක ස්වාමීන් වහන්සේ. යුතුයකම් ඉටු කරන්නේ කුමක් උපයෝගී කරගෙනද ඊපස්සේ? අපේ ශරීරය, සිත, කය, වචනය උපයෝග කරගෙන ස්වාමීන් වහන්සේ. ඔය කිසිවත් තමන්ගේ පාලනයේ පවතින තමන්ගේ දේවල් විදිහට ගන්න එපා ඊපස්සේ. උදෙක් ඒ වාටම ආවේනික වූ හේතුන් නිසා ඉපදෙන. එම හේතු නැති වී යාමෙන් නැති වී යන දේ බව තේරුම් ගන්න. තමාගේ පාලනයේ නැති දේ ගැන තමා වග කියන්න ඕනේ නැහැ. ඉතින් පසුතැවීමක් අවශ්‍ය නැහැ. පසුතැවීම, ශෝක කිරීම කියන්නේ කෙලෙස් නේද ඊපස්සේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ආනන්ද තාම සතුටුලාද ආනන්ද?
ආනන්ද ඔබ වහන්සේ මට කොච්චර බැන්නත් මගේ හිතේ කිසිම අමනාපයක් නැත. ඒ මගේම හොඳට ඒ දේවල් කියපු බව මම දන්න නිසා. මම කොතෙක් උත්සාහ කළත් මගේ හිත පැවති කරගන්න මට බැරි වුණා. හිත පැවති නොකර සිවුරක් දරාගෙන ඉන්න එක පිච්චෙනවා වගේ මට දැනෙන්නේ. මගේ පැවති ජීවිතය අසාර්ථක වුණත් අද සිට හොඳ ගිහි ජීවිතයක් ගත කරනවා. මට සමාවන්න. මේට ආනන්ද. මං කොරේ යන් කොදුවේ. මොකද ආයති? අනේ මහත්තයෝ අපේ ලොකු කෙලිය ගෙදර නෑ. අපි හැමතැනම බැලුව කොහෙවත් නෑ. ඒකත් එහෙමද? අපි මේ ග්‍රාම සේවක මහත්තයා හම්බෙන්න යනවා. කලබල වෙන්න එපා. කෙලියට කරදරයක් නැතුව ඇති. ලියුම් කරදරයක් එහෙම ලියලා තිබුණ නැද්ද? එහෙම හොදිසියක් නෑ. ඇයි මහත්තයා එහෙම මොකවත් දන්නවද අපේ කෙලිය ගැන? මේකයි දයාවති. ආරාමේ පොඩි හාමුදුරුවෝ සිවුරවත් ඇරලා ඊයදා ගිහිල්ලා. අද්දෙයනේ මේ මොන අපරාධයක්ද අපිට සිද්ධ වුනේ? අනේ දුවේ අපි කොහොමද මේ ගමේ ජීවත් වෙන්නේ? කලබල වෙන්න එපා. ගෙදර ගිහින් බලපන් ලියුම් කරදාසයක් ලියලාද කියලා. සිද්ධිය හරියට දැනගන්න එපාය. මම ගිහින් කියන්නම් ග්‍රාමසේවක මහත්තයාට විස්තරේ. හොඳවත් චම්පුතේ. ඊපස්සේ විපස්සීගේ හිත වැඩිපුරම එකඟ වෙන්නේ ආනාපාන සතියදී නේද? කොයිතරම් වෙලාවක එකඟතාවය තියෙනවද? සතර ඉරියව්වෙම එකඟතාවය තියාගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. වෙනසකට වගේ සක්මන් භාවනාවක් කරනවා. වැඩ කරන වෙලාවට සීනුන තියාගෙන ඇඟ හසුරවනවා. එහෙනම් ආනාපාන සතියයි සක්මනයි කායගත සතිය කරනවා. සමහර දාට මෛත්‍රියක් වඩනවා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒ විපස්සී ත්‍රිලක්ෂණ මෙනෙහි කරන්නේ නැද්ද? විශේෂ දෙයක් අරමුණු වුණාම ඒ දේ අනිත්‍ය බවත්, දුක්ඛ බවත්, අනාත්ම බවත් මෙනෙහි කරනවා ස්වාමීන් වහන්සේ.
උදාහරණයක්. පෙරේද දානශාලාවට වඩනකොට සේපාලිකා මල් සුවඳක් දැනුණා. ඒ සුවඳ නැති වෙන්නත් කලින්ම කුණු විච්ච සතෙක්ගේ කුණු ගඳක් දැනුණා. ඒ විදිහේ ගඳ සුවඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව මෙනෙහි කරා ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි. ප්‍රතිවිරුද්ධ අරමුණු දෙකක් එක ළඟ මුණ ගැසුණු නිසා විපස්සනාවට යොමු වෙන්නේ නැති. ඒත් ඊපස්සේ මල් සුවඳ දැනිලා කුණු ගඳ නොදැනුණා නම් මල් සුවඳට ඇල්මක් තියනව නේද? සමාධියට ඇල්ලලා ඉන්න එක නිවනට දුරයි විපස්සේ. සමාධිය తాවකාලික දෙයක්. ත්‍රිලක්ෂණ නිතර නිතර මෙනෙහි කරන්න. එතකොට සමාධිය නැතුණත් ආරක්ෂාවට විපස්සනාව තියෙනවා. එහෙම නැත්නම් සමාධිය බිඳුන් දාට කෙලස් මතුවන්නේ අලුයට ගින්දර වගේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මහින්දාරාමයේ ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුරැල්ලා ගිහිල්ලා. සුමේද ස්වාමීන් වහන්සේ වයසයි. ගොඩක් වෙලාවට ලෙඩ ගානේ ඉන්නේ. විපස්සිට පුළුවන්ද ටික දවසක් එහෙ ගිහිල්ලා ඉන්න? පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙ ගම්බදයි. මම දන්නවා විපස්සී ආරණ්‍යයට කැමති බව. ගම්බද පරිසරයට කැමති ස්වාමීන් වහන්සේ නමක් මම ටික දවසකින් එවන්නම්. හොඳයි ස්වාමීන් වහන්සේ. ආරණ්‍යයේදී සමාධියට අභියෝග අඩුයි. ගමේදී අභියෝග වැඩි. විපස්සී එහෙදී විපස්සනාවත් අසුබයක් දියුණු කරන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. නන්ද තේත් හැදුවද? කොයිද? කතා කෙරුවට ඉතින් ගෙට ඇවිල්ලා වාඩි වෙන එකක් ය. මේම හොඳයි නන්ද. මේ ළමයා තාමත් නැහෙනේ. මොකද මෙච්චර පරක්කු උනේ? අරුණ එක්ක ටිකක් කතා කර කර හිටියා අම්මේ. අයියා ඇවිත් ගොඩක් වෙලාද? කෝල් කරාද? ෆෝන් එක චාර්ජරයට ගහලා ගිහලා තිබුණා. කවුද අර හාමුදුරු? දන්නේ නැහැ. මාත් අදමයි දැක්කේ. කතා කළේ නැද්ද? අරුණීමයි ළඟින්මයි වැඩියේ. ඔළුව උස්සලවත් බැලුවේ නැහැ. හරිම සිල්වත් පාටයි. කලින් හිටපු එක සිල් රැක්කේ අපූර්වට. මට නම් පේන්න බෑ අර හොර ගණයි. එහෙම කියන්න එපා කමල් අයියේ. සිල්වත් හාමුදුරුවරුත් ඉන්නවා. අපෝ ඉන්නවා. මට ඔය හැමදාම හම්බෙන්නේ. රැයට අරක්කු ටිකයි හරක් මස් ටිකයි කෙලලා දවල්ට සිවුර දාගෙන බිස්නස් කරන උතා වැඩිපුරම ඉන්නේ. අනේ පුතේ. එහෙමත් හාමුදුරුවෝ ඉන්නවද? නැන්ද මොනවද නැන්ද දන්නේ මේ ගේ අතුලට වෙලා ඉඳලා. මං ඉතින් රට හැමතැනම ඇවිදින ගානේ. ඔය අක්කු රැට ට්‍රීල් පාක් වල කොල්ල ගෙන්නගෙන තමයි හැම ජරා වැඩේම කරන්නේ. නැන්දට කියන්න නැන්දේ ජරා ගෑනුත් ගේනවනේ. ඒ හාමුදුරුවනේ සාසනීයට ගිය කලක්. මම මේ ළඟදි ගියා වල්ලපට්ට බිස්නස් එකකට මාතර. නැන්දට කියන්න නැන්දේ එක පන්සලක් නෙමෙයි මාලිගාවක්. ඒකින් හාමුදුරු සිවුරක් දාගත්ත වල්ලපට්ට බිස්නස් කරන මුදලාලි කෙනෙක්. මිනිහා මට කියනවා බඩු ටික බලන්න ඕන නම් සල්ලිත් අරගෙන බයර් එක එන්නලු. මිනිහාගේම නීති. ග්‍රෑම් 800යි ලක්ෂ 25යි. මුලින්ම සල්ලි වලින් 4න් 3ක් පන්සලේ තියලා හාමුදුරුවෝ දෙන මිනිහත් එක මට යන්නලු බඩු ටික බලන්න. එහෙම සල්ලි දෙයි මිනිස්සු? පිස්සු පොරක්. නැන්දේ මිනිහාගේ මේස උඩ තියෙන කම්පියුටරයක්. මුළු පන්සල වටේමයි පාරවල් වලයි කැමරායි කරලා තියෙන්නේ. කොයි වෙලාවෙත් රූපරාමු 6කින් මිනිහා බලන් ඉන්නේ සේරම. නැන්දට කියන්න නැන්දේ ඔය අකා බිස්නස් එක කරයි යන්නේ ඕකේ. අම්මපා මොකක්ද මේ රොස් ගඳක් කියන්නේ? ඊයනේ බත් එක ලිපේ. ඒක නෙමෙයි කමල් අයියේ. මම ඔයාලට කියන්නමයි හිටියේ. ඔයාව කරන නීති විරෝධී බිස්නස් එක නතර කරන්න. මොනවද? වල්ලපට්ටද? ඔව්. මිනි මරණ ජරා වැඩ කරන මංකොල්ල කන මේ රටේ
අපි මේ ගහ කතු කෑල්ලක් කපාගෙන විකුණනම තමයි කාටත් වේදනාව. දෙයියනේ කියලා මේ බයික් එක උනත් ගත්තේ ඕකෙන්නේ. ඒත් එහෙම නෙමෙයිනේ මිනිස්සු කියන්නේ. මුකා මොනවා කිව්වත් මම මේක නවත්තන්නේ කිලෝ 1ක 2ක තනි කෑල්ලක් බිස්නස් කරපු දවසට. අන්න එදාට පුළුවන් කඩ කෑලි 2 3ක් අරන් දාලා අපිටත් චපාන්න ගින්න. හරි හරි. දැන් ඔය කතාවත් නතර කරමු. ලයිසන් හම්බුණා විතරයි. අපි දන්නවනේ කවුද කියන්නේ. අනේ නෑ. එතකොට ආරය පිස්සු නැතුව ඉන්නවා. කමල් අයියද? එයා ගැන ඉතින් කවුරුත් දන්නවනේ. අරුණියක්ක නේද? පිස්සු. ඒකනේ කිව්වේ අරුණියක්ක නෙවෙයි නිම්මිනි අක්කා. හාමුදුරනේ පොඩි හාමුදුර වැඩි නැද්ද? බක්සි දාන ලැබෙන ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ වඩුවේ මම දාන ලබාගෙන වඩිනවා. ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම සුමේද. මේ රාමසේක මහත්තයාට කියලා මේ කෝල් එකක් ගත්තා. ඔව්. කාරණාව කිව්වනම් ස්වාමීන් වහන්සේ. මේ විපක්ෂී ස්වාමීන් වහන්සේගේ
හැසිරීම රටාවත් හොඳ මදි වගේ. මේ වැඩ වාසය කරන එක හොඳ මදි වගේ. මොකද්ද සිද්ධ වුනේ ස්වාමින් වහන්සේ? මාත් එක්ක උන්වහන්සේ පින්ඩපාතේ වැඩියා. මං හිතන් උන්නේ පිටිපස්සෙන් වඩිනවා කියලා. මේ මුදියන්සේ කියන කොටයි මම දන්නේ උන්වහන්සේ නෑ කියලා. ඉතින් ගිහින් බලනකොට නාන්තොට ළඟ ගැන්මයි නාන තැන ගල් පිළිමයක් වගේ බලන් ඉන්නවා. ඊට පස්සේ ටික වෙලාවකින් මුකුත් නැහැ වගේ පින්ඩපාතේ වැඩියා. ඒකත් එහෙමද? පින්ඩපාතේ වඩින්න වෙන පාරක් නෑ නේද ස්වාමින් වහන්සේ? නෑනේ ස්වාමින් වහන්සේ. උඩා පාලමෙන් ඉගොඩ වෙලා එන පාර හදලා තින්නේ ආරාමෙටමයි. ඒත් හැතම දෙකමාරක් විතර දුරයි. හොඳයි. දැනට ඔය ගැන කලබල වෙන්න එපා ඔබ වහන්සේ. එහෙමයි. උන්වහන්සේ මහණුන්වලටත් ඔය වගේ ප්‍රතිපදාවක් අනුගමනය කළා. ඒ කිව්වේ ස්වාමින් වහන්සේ. ඔය පුරාණ ප්‍රතිපදාවක් නේ ස්වාමින් වහන්සේ. කෙලෙස් හටගත්තු තැනදීම කෙලෙස් නැති කරන අදහසින් අඩියක්වත් ඉස්සරහට තියන්නේ නැතුව සිහිනුවන ඇති කරගෙන කෙලෙස් යටපත් කළාම තමයි නැවත වඩින්නේ. එහෙමයි. ඒත් ඕව මේට ගැලපෙන්නේ නැහැ ස්වාමින් වහන්සේ. ඒ මොකද? ලැජ්ජයිද ස්වාමින් වහන්සේ? අන්නේ ලැජ්ජාවම තමයි ඒ ප්‍රතිපදාව අනුගමනය කරන කෙනාව ඉක්මනින් කෙලෙස් දුරු කරවන්න උනන්දු කරවන්නේ. තේරුණාද ස්වාමින් වහන්සේ? එහෙමයි. විපස්සී ගැන ඒ තරම් කලබල වෙන්න එපා. සසර දුක අඳුරගෙන පැවිදි වෙලා නිවන් මඟ වඩින ස්වාමින් වහන්සේ නම. එහෙමයි. සෝදිසින් හිටියට කමක් නැහැ. උන්වහන්සේට මෛත් එක්ක කතා කරන්න අවශ්‍ය නම් ග්‍රාමසේවක මහත්තයා මුල ගස්සන්න. එහෙමයි. එපමණයි නේද ස්වාමින් වහන්සේ? එහෙමයි ස්වාමින් වහන්සේ. එහෙමයි. තිරුවන් සරණයි. කමල් මල්ලි. මල්ලිට වාසි වගේ ඈ. නැත්නම් රාජා අයියා. අපිටත් ඉතින් වාසි ගන්නවනේ. මං ආයේ මගේ නයිටික් ගෙවල යන්න. කීයද මම ගන්න? මල්ලි 7000 ගාණක් තියෙනවා. මල්ලියට බෑ කියන්න බැරි කමට දුන්නා මිසක් පුළුවන් කමට ණයට දුන්නා නෙමෙයි. එතන 10000ක්ම තියෙනවා. අපි ඉතින් මේ ගම දාලා යන්නේ නෑනේ ලොක්කා. අම්මපා මල්ලි මල්ලිට මොකද ලැබුණ වාසිය ඈ? මං ඉතින් දුවන බිස්නස් එක තමයි. කොහෙද මුන්ට කිව්වට වැඩක් නෑනේ. මුන් කියනවා බොරු වැඩ කියලා.
පාරේ ටික දුරක් ගියාම නෝනා මේ ග්‍රාමසේක මහත්තයාගේ ගේ තුන දකුණු පැත්ත. එතන වාහනේ දාලා එතන තියෙන ගුරු පාරෙන් ඉස්සරහට යන්න. වාහනයකින් යන්න බැද්ද? වාහනයකින් යන්න බෑ නෝනා. පාලමට උඩින් තියෙන පාරේ ගියොත් හැතැම්ම 3ක් විතර යන්න වෙනවා. ඒත් ඒ පාර සවුත්තුයි. වාහනයකින් යන්න බැරි වෙයි. හවුද රාජා යේ? ඊපස්සේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවද? උන්වහන්සේ පින්ඩපාතේ වැදලා. ලොකු හාමුදුරන් ටිකක් අසනීපයි. ඒකයි අපි මේ දාන ගෙනාවේ. මේ මහත්තයලා මම ඊපස්සේ ස්වාමීන් වහන්සේගේ තාත්තා. මේ ඉන්නේ මගේ නෝනයි දුවයි. දාන ගෙනාව නම් උන්වහන්සේ පින්ඩපාතේ වැඩියයි කිව්වේ. විපස්සේ හාමුදුරුවෝ පින්ඩපාතේ වැදලා මිසක් දානේ වන දන්නේ නැහැ. අනික දවසටම එක වේලයි දානේ වන දන්නේ මං හිතන්නේ. එන්න මාත්‍යා. උන්වහන්සේ වඩනනම් අපි ලොකු හාමුදුරුවෝ හම්බෙලා යමු. අනේ ගෙදර යන් අයියට දුක නැද්ද? අපි එකට හිටපු විදිය මතක නැද්ද? වෙන පවුල් වලට වඩා අපේ පවුල කොච්චර සමගියෙන්ද හිටියේ අයියේ? අයියා එකපාරට මැරුණා වගේ මහාන වුණාම අපි කොහොමද ඉන්නේ අයියේ? අයියාගේ කාමරේ තාමත් එහෙමමයි. අම්මා අත තියන්නවත් දෙන්නේ නැහැ. අනේ ගෙදර යන් අයියේ. මෙතන දුව බෑ මට අයියා නැතුව ගෙදර යන්න බෑ. සිහිය පිහිටවා ගන්න. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අපි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මරණයෙන් හරි වෙනම හේතුවකින් හරි වෙන වෙනවාමයි. ඔය වගේ සංසාරයේ දුකදී අපි හිලපු කඳුළු එකතු කරොත් මේ මහ මුහුදටත් වඩා වැඩි. ප්‍රිය කරන අයගෙන් වෙන්වීම එක දුකක් විතරයි. අප්‍රිය කරන අය සමග වාසය කරන්න වෙනවා. ප්‍රිය කරන දේ නොලැබී යනවා. අප්‍රිය කරන දේ ලැබෙනවා. ඉපදෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා, කායික වේදනා විඳිනවා, ශෝක කරනවා, සුසුම් හැලනවා වගේ වේදනා ගොටකට මුහුණ දිදී ඉපදී මෙරි සංසාරගත වෙනවා. මේ වගේ දුක් සහිත සසරේ මනුෂ්‍යාත්ම භවය දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ ධර්ම රත්නයේ පවතින සංඝ රත්නයේ පවතින යෝගයක මිනිස්සාත්මයක් ලැබීම ඊටත් වඩා දුර්ලභයි. ඉතින් මේ දුර්ලභ අවස්ථාවෙන් තමන්ගේ ඥාතියෙක්, පුතෙක්, සහෝදරයෙක් මේ සසර දුක නැති කරගන්න උපරිම ප්‍රයෝජනය ගන්නවා නම් ඒ සඳහා සහාය වීමමයි වටින්නේ. හිත පහදවා ගැනීමමයි වටින්නේ. පින් අනුමෝදන් කර ගැනීමමයි වටින්නේ.
එහෙම නේද නංගි? ඒත් ඔබ වහන්සේට පුළුවන් ගිහිව ඉන්න ගමන් භාවනා කරන්න. නංගය කතා කරන්නේ ආත්මාර්ථයෙන්. මෝහෙන් මුලා වෙලා. මං කියන දේ පිළිබඳව නිවිසනසිල නැවත නැවත හිතලා බලන්න. පැවිදි ජීවිතය මගේ අරමුණ කරා ලං වෙන්න වේගවත් වෙනවා. ගිහි ජීවිතය හරියට මොනරෙක් වගේ. ලස්සන ඇඳුම් ඇඳලා යාන වාහන පරිහරණය කරන බැඳීම් වැඩි ගිහි ජීවිතය මොනරෙක් වගේ. මොනරා ලස්සනයි තමයි. ඒත් ඒ ලස්සන පිල් කලම බරයි. බර නිසාම දුර ඉගිරෙන්න අමාරුයි. ගොඩක් වෙලා දැම්මලා. කොහෙද ගියේ? ආරාමයට ගියා. අනිත් එක තාරාමයට දෙන්න දාගන්නේ. ආ? මං එකක් කියන්නම් පුතේ. ඔය වගේ කුකුල් කේන්තිකාරයෙක් බැඳගෙන සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්ද කියලා කල්පනා කරලා තීරණයක් ගත්තොත් හොඳයි. අනේ ගෙදර යන්න අයියට දුක නැද්ද? අපි එකට හිටපු විදිය මතක නැද්ද? වෙන පවුල් වලට වඩා අපේ පවුල කොච්චර සමගියෙන්ද හිටියේ අයියේ? අයියා එකපාරට මැරුණා වගේ මහාන වුණාම අපි කොහොමද ඉන්නේ අයියේ? අයියාගේ කාමරේ තාමත් එහෙමයි. අම්මා අත තියන්නවත් දෙන්නේ නැහැ. අනේ ගෙදර යන්න අයියේ. අම්මා තාත්තා නංගි ඒ අය කවදාවත් තරහ වෙලා තියෙනවා මට මතක නැහැ. ඇත්තටම අපි විශේෂයි. එකම අදහස් තියෙන අය හමු වීම දුර්ලභයි. මට ආයේ කවදාවත් එයාලා වැළඳගන්න එයාලා එක්ක ඉන්න වෙලා සතුටු වෙන්න ලැබෙන්නේ නැහැ. ඇත්තටම මම මේ මොකද කරන්නේ? තාත්තා වුණා මට භාවනා කරන්න කීමකින් වෙනම කාමරයක් හදලා දෙන්න. මම සිවුරු වලින් ඕනේ. දැන් ක්‍රමසේනක මහත්තයට කියලා තමයි ස්වාමීන් වහන්සේට මම එන්න බව දන්වන්න ඕනේ. උන්වහන්සේ මාව තේරුම් ගනී.
නිවනට උත්සාහ කරන සීල සමාධි ප්‍රඥා වඩන සත්පුරුෂයා නීවරණ පිළිබඳව අවබෝධයෙන් අවධානයෙන් සිටින්න ඕනේ. මේ නීවරණ තමයි නිවනට බාධා කරන ධර්ම. මේ නීවරණ සියුම් විදියටත් ගුරුසු විදියටත් මතුවෙන්න පුළුවන්. මේ නීවරණ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. ඒ කියන්නේ කාම සම්පත් වලට ඇතිවන ආසාව, තරහ ගතිය, නිදිමත හැකුණු ස්වභාවය, විසිරුණු කැළඹුණු ස්වභාවය, බුද්ධ රත්නය පිළිබඳව, මාර්ගඵල පිළිබඳව, ප්‍රතිපදාව පිළිබඳව මතුවන සැකය. බලන්න මේ පළවෙනි නීවරණේ කාම සම්පත් වලට ඇතිවන ආසාව. මොනවද මේ කාම සම්පත්? අපේ ගතසිත පිනවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේවා නීවරණයක් විදිහට හඳුනා ගන්න බැරි තරම්ම සූක්ෂම මතුවෙන්න පුළුවන්. අපි හිතමු සත්පුරුෂයෙක් පැවිදි වෙලා හොඳට භාවනා ප්‍රගුණ කරනවා කියලා. දවසක මෙහාට සිහියට එනවා තමන්ගේ දෙමව්පියෝ සහෝදරයෝ ගැන. ඔවුන්ගේ හොඳ සිහි කරනවා. ඔවුන්ගේ ඇසුර ලබන්න ආසාව ඇති වෙනවා. ඒ ආසාව ඉෂ්ට කරගන්න වැරදි දේ හරි විදිහට අපේ සිත අපට පෙන්වනවා. මට ගීහෙක් වෙලා වුණත් නිවනට උත්සාහ කරන්න පුළුවන් කියලා හිතෙනවා. බලන්න දෙමව්පිය සහෝදර කියන්නේ අපෝ පිනවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට අයත් කාම සම්පත්මයි. එහෙනම් මෙයාට මතුවලා තියෙන්නේ මොකද්ද? කාමච්ඡන්දෙමයි. හොඳ සිහිනුවණින් නීවරණ පිළිබඳව අවබෝධයෙන් අවධානයෙන් සිටින්න ඕනේ. එතකොට අපි බලමු දෙවෙනි නීවරණය. ද්වේෂය, වෛරය, ක්‍රෝධය, තරහව, නොරුස්සුන ගතිය, අකමැත්ත. මේ කොයි විදිහට ආවත් ඒ ව්‍යාපාදෙමයි. ඇයි මේ? මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කමල් අයියේ. මම පොලිසියට ආවුණා. ඒකයි පහුගිය ටිකේම එන්න බැරි වුණේ. මගේ ෆෝන් එකක් නැති වුණා කෙල්ලේ. මට ආරංචි ඔක්කොම. හැම දෙයක්ම ආරංචි නෑ. අයියෝ මේ තරහ වෙලා ඉන්නේ. අම්මා කැමති නෑ කමල් අයියේ. අම්මගේ නෙමෙයිනේ. මං ඔයාගේනේ. ඔයා මට කැමතිනේ. කියන්න. ඔයා මට ආදරේ නේද? මාත් කැමති නෑ අම්මට පිටපාලා යන්න. ඇයි? උඹත් හිතන් ඉන්නේ අක්කා වගේ පන්සල එකක් යන්නද? පව් කර කතා කියන්න එපා කමල් අයියේ. හොඳයි මම බලා ගන්නම්. ඔබට මම වෙන එකෙක් එක්ක යන්න ඉඩ දෙන්නේ නැහැ. පව්බන් කමල් අයියා මට කියනවා කොහොමද උඹ යාළු කර දෙන්නලු. දිනු වෙන්න මාරු නන්දුවක් තියෙන්නේ. දිනු වෙන්න පුළුවන් වුණාට අදහස් හරි නෑ බං. ඒව හදාගන්න පුළුවන්. හදාගන්න පුළුවන් නම් උඹ යාළුවා. එහෙම දෙයක් වුණොත් උඹ ඉරිසියක් පැල්ල මැරෙක්. මේ මට නාගන්න ඕන. කො සබන් කෑල්ල? අර තියෙන්නේ.
මම සමන් කෑල්ල අරගෙන හැරෙනකොට ස්වාමීන් වහන්සේ මගේ ළඟටම ඇවිල්ලා. මම මුලටම බය වුණා. තා කුඩුමිට කෑ ගැස්සෙනවා. අර මොකද? අනේ මන්ද බං මට බයක් හිතෙනවා. අපි ඉක්මනට නාගෙන යමු. ඔබ වහන්සේට දාණය ලැබුණාද? දැන් නිදමුදුන් වෙන්නත් ළඟයි. පින්න පාතේ වඩින්න වෙලාව මදි. ඔබ වහන්සේ වන්දනවා නම් තේරෙකට දෙකක් තියෙනවා. ගියේරිදා මහත්තයා ඉඹුල් ගහයට ධර්ම සාකච්ඡාවක හිටියා නේද? කවුද අනිත් උපාසක මහත්තයා? නෑ ස්වාමීන් වහන්සේ. මම ඉරිදා බණ්ඩාරවැල මාමලෑ ගෙදර ගියා. ඉන්න වෙලාවට මම ඔතන හැමදාම පහන පත්තු කරනවා. ඒත් මම මෙහි හිටියේ නැහැ. එතකොට මහත්තයා කාටද පහන පත්තු කරන්නේ? මං කාටවත් කියන්නේ නැති දෙයක් ඔබ වහන්සේ ආපු නිසා කියන්නම්. දවසක් මම හීනෙන් ඔළුවේ ජටාවක් බැඳගත්ත, සුදු ඇඳගත්ත, අතේ හැරමිටියක් තියාගෙන ඉන්න කෙනෙක් දැක්කා. මං හිතන්නේ දෙවි කෙනෙක්. මට ඉඹුල් ගහ ළඟ පහන තියන්න කිව්වා. මාව ආරක්ෂා කරනවා කිව්වා. ඔබ වහන්සේ ඇයි මෙහෙුවේ? ඒක අමතක කරන්න. මේ දාන ගොඩක් ආනිසංස තියෙනවා. හිත පහදවා ගන්න.
වෙන කරදරයක් නම් ගබඩා කාමරේට දැම්මට කමක් නැහැ. නාම් වික්ඛේ අඤ්ඤං ඒක රූපම්පි සමනුප්පස්සාමි යං ඒවං පුරිසස්ස තිත්තං පරියාදාය තිත්තති යදෛදං වික්ඛවේ ඉත්ති රූපං වික්ඛවේ පුරිසස්ස තිත්තං පරියාදාය තිත්තති. ආනන්දේදී සමාධියට අභියෝග අඩුයි. ගමේදී අභියෝග වැඩි. විපස්සීෙහිදී විපස්සනාවත් අසුභයක් දිනු කරා. කෑනු නාන දිහා බලාගෙන භාවනා කරන එක බලා ගන්න තමයි මාත් මේ ආවේ. අනේ ළමයෝ හාමුදුරුවන්ට එහෙම කියන්න එපා. ඇයි බෑන කරගන්න හිතාගෙන ඉන්න කෙනා ඉන්නද? කලින් හිටපු හාමුදුරුවෝ වගේ වත් මෙයාව එක්කන් කියලා නිකන් තැන් තැන් වල බොරුවට භාවනා කරන්න ඕනේ නෑනේ. මහත්තයා යන එන පාරේ කටකට ගහපු අසුචි මල්ලක් දැක්කොත් ඒ අසුචි මල්ල පයින්වත් පාගලා බලන්න යනවද? මහත්තයාගෙත් මගෙත් මේ අයගෙත් ශරීර හරියට අන්නේ අසුචි මලු වගේ. අසුචි මලු තව හොඳයි. සිදුරු නැතුව හොඳට කටකට ගහලා තියෙන නිසා. ඒත් අපේ ශරීරය වගේද? නිතරම සිදුරු 9කින් අසුචි පිට වෙනවා. සෙම, සොටු, කෙල, කබ, කලාඳුරු, ලේ, දහඩිය, මූත්‍රා, මල පහ මේ කිසි දෙයක් තමාගේ උනත් ශරීරයෙන් පිට වුණාට පස්සේ අල්ලන්න කැමතිද? මේ බව නිතර මෙනෙහි නොකරන සිහිනුවණෙන් පිරිහුණු මිනිස්සු අසුචි මලවල ඇලලා ජීවත් වෙනවා. ඒත් මම පිරිහෙන්න නොදී හොඳින් සිහිනුවණ ඇති කරගෙන පවත්වාගෙන යනවා. මගේ ඇඟත් පිළිකුලෙන් පාවිච්චි කරන මම මහත්තයා කියන විදිහට තවත් අසුචි මල්ලක් අරන් කොහේ යන්නද? බුදු කෙනෙක් ඉපදුන ධර්මය පවතින සංඝයා වැඩ සිටින මේ කාලෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. අනේ මට සමා වෙන්න හාමුදුරනේ.
තෙරුවන් සරණයි. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර